වාසනාවන්ත සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දිනසුරැස් ජ්‍යොතිෂ නාලිකාව වෙත එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාටම. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 මාර්තු මාසයේ ලග්න පලාපල විස්තරය ගැන. මිත්‍යාවෙන් තොර වී අඳුරෙන් එළියට පියනගමු කියන තේමාව සමග අපි බලමු ඔබගේ ලග්නයට කොහොමද කියලා. විශේෂයෙන්ම මේක පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබටම ආවේනික පලාපල විස්තර බලා ගන්න නම් උපන් දිනයේ වේලාව උදේද හවසද කියලා තිරේ දිස් වෙන WhatsApp අංකයට එව්වොත් පැය දෙකක් ඇතුළත ඒ විස්තර බලා ගැනීමේ හැකියාව තියෙනවා. හඬපටයක් දල අතින් ලියන ලද පලාපල විස්තරයක් දුරකථන ඇමතුමකින් පලාපල විස්තර කරලා දෙනවා. මල්වර චාරිත්‍ර පොරොන්දම් පලාපල නිවාසනයක් වාස්තු විද්‍යාත්මක උපදෙස් හැම දෙයක්ම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔබ යම් මානසික පීඩනයක ඉන්නවා නම් ඒ මානසික පීඩනය ඇති වෙලා තියෙන්නේ කොයි කාලයක ඉඳන්ද? කොයි කාලයක් ඒක තියෙනවද? ඒවට ගන්න ඕන ප්‍රතිකාර මොනවද? ඒවට සුදුසු දේවල් මොනවද කියලා මේ ජ්‍යොතිෂ න්‍යාය ධර්මයන් අනුව හොඳින් පැහැදිලි කර දීමක් අපි සිදු කරනවා. එහෙනම් අපි යොමු වෙමු 2026 මාර්තු මාසයේ පලාපල විස්තරය සඳහා. කොහොම වුණත් මේ පලාපල විස්තරය පොදු පලාපල විස්තරයක් පමණයි. මෙහිදී ගොඩක් වෙලාවටම ඔබ ගෙවන මහදසා, අතුරුදසා, සෙනසුරු ඒ රාශියක අපල අනුව මේක වෙනස් වීමට ඉඩකඩ තිබෙනවා. මකර ලග්න හිමියනි, ඔබගේ නැවුම් බලාපොරොත්තු දහසක් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලමු 2026 මාර්තු මාසයේ මකර ලග්න හිමියන් වන ඔබට කොහොමද කියලා. විශේෂයෙන් ව්‍යාපාර කටයුතු කරන්නට නිතරම හිත ඇදී යන කාලයක්. ඒ කටයුතු ඊටාම වේගවත් සිතුවිලි ඉක්මනින් කරන්නට තමයි හැම වෙලාවෙම හිතට ගන්නෙ. කොහොම වුණත් මේ වේගවත් සිතුවිලි ඉක්මන් අදහස් ගොඩකට සඵල කරගන්නට හරි අමාරුයි. ව්‍යාපාර කටයුතු සමස්තයක් හැටියටම හොඳයි. ඉක්මන් වීම ඒ තරම් සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා යම් තැන්වලදී යම් දේවල් වලට මුදල් වේදම් කිරීමේදී ගැටලුවක් වෙනවා. මොකද මේ ඉක්මන් බව. ඒ නිසා ගැටලු මතුවෙන්න පුළුවන්. බොහොම පරිස්සමටම දරා ගන්න පුළුවන් ආකාරයෙන් මේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම සුබදායි වෙනවා. කොහොමවත් ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්න සුළුවෙන් හෝ ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්නට හැකියාව ලැබෙන කාලයක් තමයි මේ කාලය. කොහොමවත් තීන්දුව తీරන ගන්නකොට බොහොම පරිස්සමෙන් තීන්දුව తీරන ගන්න ඉක්මන් නොවි. මොකද වැරදිලා හරි ඉක්මන් වෙලා ගත්ත තීරණයක් වැරදුනොත් එම බොහෝ විට එය නිවැරදි කරගන්නට සෑහෙන කාලයක් ගත වෙන්නත් පුළුවන්. සෑහෙන වියදමක් දරන්නටත් සිදු වේවි. ඒ නිසා කලබල වීම යහපත් වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. ව්‍යාපාර කටයුතු පුළුල් කරගන්න පුළුවන්. ඒවට තව දේවල් එකතු කරගන්න පුළුවන්. කොහොමවත් ඒවා දරා ගන්න පුළුවන් වෙන්න බොහොම පරිස්සමෙන් වැඩ කටයුතු කරනවා නම් තමයි වැදගත් වෙන්නේ. ඒත් එක්කම මුදල් ආයෝජනය කරනවා නම් ව්‍යාපාරයකට Tamanට දරා ගන්න පුළුවන් ආකාරයෙන් කිසිම අපහසුතාවයකටපත් නොවි නිදහසේ කරගන්නට මේ වග බලා ගන්නට ඕනේ. ඒ වගේම තමයි බැංකු ණයක් ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවනේ ඒකත් Tamanට දරා ගන්න පුළුවන් මට්ටමින් අපහසුතාවයකටපත් වෙන්නේ නැති වෙන විදිහට වැඩ කටයුතු කර ගැනීම වැදගත් වෙනවා. ඇවිදිමින් කරන ව්‍යාපාර කටයුතු විශේෂයෙන් එක තැනක ඉන්නේ නැතුව ගමින් ගමට ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගිහිල්ලා කරන ව්‍යාපාර කටයුතු සඳහා සාර්ථකත්වයක් පෙන්වුම් කරනවා. විශේෂයෙන්ම පොලි කටයුතු ඒත් එක්කම මුදල් පොලියට දෙනවා නම් ඒත් එක්කම මේ කොමිස් මුදල් වාහන ඉඩම් වගේ දේවල් වලින් කොමිස් මුදල් ලබා ගන්න පුතිය නම් ඒ වැඩි වාසිදායක තත්වයක් වෙනවා. කොහොමත් මේ වචන භාවිතයේදී බොහොම ප්‍රවේශමින්. මොකද ඉක්මන් වචන ආවේගශීලී වචන කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. ලැබෙන්න තියෙන වාසියත් නොලැබෙන්නට ඉඩ කඩ තිබෙනවා. මේ බොහොම පරිස්සමට වචන පාවිච්චි කරොත් වචනෙන් වාසි ලබා ගන්නට පුළුවන්. කොහොමුණත් ඒකේ දෙපැත්තක් තියෙනවා. හොඳට වචන පාවිච්චි කරොත් ලාභදායී වේවි. අයහපත් විදියට අකාරුණික විදියට වචන පාවිච්චි කරොත් ඒ ලැබෙන වාසියත් නැති වෙන හැඩක් තමයි පෙන්වුම් කරන්නේ. කොහොමුණත් බොහොම පරිස්සමටම වචන පාවිච්චි කිරීම වැදගත් වෙනවා. රැකියා අවස්ථාවලදී ඔබ යම් දේවල් රැකියා අවස්ථාවල අපහසුතාවයටපත් වී සිටියා නම් ඒවා කිසි කෙනෙකු සමග කතා නොකර හිතේම තියාන හිටියා නම් ඒ මානසික පීඩනයක් වින්දා නම් ඒ මානසික පීඩනයෙන් ගැලවීමේ අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම තමන්ගේ අපහසුතා තමන්ට සිදු වුණ අකටයුතුකම් බොහෝ විට නායක ප්‍රධානීන් සමග කතා බහ කරලා ඒවා විසඳ ගන්න පුළුවන්. ඔබගේ අදහස් පැහැදිලි කරන්න, අදහස් සුවමාරු කරගන්න. එතකොට පුළුවන් ඔබට ඒ කටයුතු සමතේකට පත් කරගන්නට.
ඔන්න ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. කොහොම වුණත් රැකියා කටයුතු යහපත් අන්දමින් සිදු කර ගන්න පුළුවන් ඉදිරියට කරගෙන යෑමේ හැකියාව තියෙනවා. නායක ප්‍රධානීන් සමග සුවදව කතා කරන්නටත් ඔබට අවස්ථාව යෙදෙනවා. විවාහ කටයුතු ප්‍රේම සම්බන්ධතා මිශ්‍ර ඵලදායක විදිහට තමයි තියෙන්නේ. ඒ කටයුතු යහපත් අන්දමින් කරගන්නට පුළුවන්. දරුවන් සම්බන්ධ කටයුතු සමස්තයක් හැටියට මුසබ යෝන්ගේ අධ්‍යාපන කටයුතු විවාහ කටයුතු විදේශ ගමන් සඳහා ඉල්ලුම් කරලා තියෙනවා නම් ඒ වගේ බාධක මඟ හරගන්න ඒවස වාසිදායක තත්ත්වයන් අත්කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔබ විදේශගත වෙනට බලාපොරොත්තු වෙමින් හිටියනම් ඒවට අඩුපාඩුකම් තිබ්බනම් ඒ අඩුපාඩු සාර්ථක කරගන්න පුළුවන්. ඒවට අවශ්‍ය ලිපිටාවියවල දේවල් සම්පූර්ණ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉක්මනින් විදේශගත වෙනට අවශ්‍ය මඟ පාද ගන්නට පුළුවන්. ඒ වගේම තමයි තව දෙයක් හිතර ගන්නට ඕනේ මේ විදේශ ගත වෙන්නට. ඒ වගේ දේවල් වලට සහ ඕනම තැනකදී මුදල් වියදම් කරන්න වෙන අවස්ථාවලදී කිසිම ආකාරයකින් කලබල වෙන්න එපා. හොඳට දෙපාර තුන්පාර හිතලා ඒ ගැන හොයලා බලලා පුද්ගලයෝ ගැන හොයලා ආයතන ගැන හොයලා බලලා බොහොම නිදහසේ ඒ කියන්නේ හොඳට කාලයක් අරගෙන මේ මුදල් වැය කරන්න. නැත්තම් ලොකු අමාරුවක් වැටෙන්න පුළුවන්. අනවශ්‍ය විදිහට මුදල් වියදම් වෙන්නට පුළුවන් වැඩියෙන්. ප්‍රමාණය ඉක්මවා යන්න පුළුවන් ඔබේ කලබලකාරී ස්වභාවය නිසාම. තීන්දුව తీරන ගන්නට කලබලකාරී ස්වභාවය නිසාම වියදම් වැඩි වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි වෙන වෙන දේවල් වලට මේ සම්බන්ධ වෙන්නත් ඉඩකඩ තියෙනවා. අනවශ්‍ය දේවල් වලටත් මුදල් වැය වෙන්නට පුළුවන්. යම් දෙයක් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් විවිධ භාෂාවක් වෙන්න පුළුවන්, වෘත්තීය දැනීමක්, කාර්මික ශාස්ත්‍රයේ වෘත්තීය දැනීමක්, ඒවා යහපත් අන්දමින් සිදු කර ගැනීම හැකියාව තියෙනවා. ඒවා පටන් ගන්නට හොඳ කාලයක් තමයි මේ කාලේ. මේ කාලේ ඉගෙනගත්ත දේවල් වලින් අනාගතයට වැඩ කටයුත්තක් කරගන්න පුළුවන්. අනාගතයේ සාර්ථක කරගන්න පුළුවන්. විශේෂයෙන් මුදල් ලිපීමේ මාර්ගයක් ලේසියෙන් පහසුවෙන් සකස ගන්නට පුළුවන් මේ දවස්වල ඉගෙන ගන්නා දෙයින් වෘත්තීය දැනීමක් තුලින්. එහෙනම් මේ කාලය ඔබට ඒ සඳහා කාලය වැය කරන්න හිතර ගන්නට ඕනේ. ඒ වගේම තමයි දරුවන් අපේක්ෂාවෙන් සිටියා නම් දරුවන් නොලැබ සිටියා නම් මේ කාලේ දරුවන් දරුඵල ලැබෙන කාලයක් විදිහට තමයි සලකන්නට පුළුවන්. කොහොමවත් කොමුණ ඕ දෙයක් ගැන තීන්දුව తీරන ගන්නකොට බොහොම පරිස්සමට තීන්දුව తీරන ගන්න ඉක්මන් තීන්දුව తీරන වලට යෑම සුදුසු වෙන්නේ නැහැ මේ කාලේ. මොකද කලබලකාරී ස්වභාවය අතිශයින්ම වැඩි. කලබලකාරී වේ. ඒකට සිත ගත දෙකම ලොකු කලබලයක තමයි මේ දවස්වල තියෙන්නේ. ඒ කලබලය නිසාම ගැටලු මතුවෙන්නට පුළුවන්. ඒ කලබලකාරී ස්වභාවයෙන් මිදිලා යහපත් මානසික තත්ත්වයක් ඇති කරගන්නටත් යම් යම් ක්‍රමවේදයන් සකස් කරගන්නට ඕනේ. විශේෂයෙන් ආගමානුකූලව කටයුතු කිරීම, උදේට හවසට ආගමානුකූලව කටයුතු කිරීම ඊටාම වැදගත් වෙනවා. මනසට නිදහසක් දීම වැදගත් වෙනවා.